කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට එළඹෙන සතිය ඉතා සුවිශේෂී සතියක්. ඒ වසර කිහිපයක් අවාසනාවන්ත ලෙස එල්ල වූ අභියෝගයන් හමුවේ අනපේක්ෂිත විරාමයකට මුහුණ දීලා තිබුණ ඉතා සුවිශේෂී කාර්යයක් එළඹෙන සතියේදී පැවැත්වීමට මේ වෙනුවට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. වර්ෂ 2015 දී කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ 2012 ශිෂ්‍ය කණ්ඩායමේ සංවිධාන ශක්තියෙන් ආරම්භ කරන ලද NDS ට්‍රෝෆි වොලිබෝල් තරඟාවලිය වසර කිහිපයක විරාමයකින් අනතුරුව කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ 2020 ශිෂ්‍ය කණ්ඩායමේ සංවිධාන ශක්තියත් 2022 සහ 2023 ශිෂ්‍ය කණ්ඩායම් වල සහයෝගීතාවයත් ඇතිව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයන් වල අපේම ආදරණීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වය ඇතිව ඉංජිනේරු පීඨ අතර සහයෝගීතාවය වර්ධනය කිරීමත් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න තරඟකාරීත්වයක් ඇති කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද IET Champions Trophy වොලිබෝල් තරඟාවලිය එළඹෙන ජූලි මාස 26 වන දින කොළඹ සුරදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රය තුළ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. ඉතින් අපි බලමු කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ක්‍රීඩා සංගමය IET Champions Trophy වොලිබෝල් තරඟාවලිය සඳහා සූදානම් වන ආකාරය කොහොමද කියලා. ඉතින් අපි අහලා බලමු කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ක්‍රීඩා සංගමයේ සභාපති රදික නිර්මාල් සෙවිරාගෙන් මේ වන විට IET Champions Trophy වොලිබෝල් තරඟාවලියේ පෙර සූදානම කෙසේද කියලා. අපි මේ වන විටත් IET Champions Trophy තරඟාවලිය පැවැත්වීම සාර්ථකව පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ප්‍රධාන වශයෙන් කිව්වොත් අපේ තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහත්වය ලබා දෙනවා CAD Center අධ්‍යාපන ආයතනය. සම අනුග්‍රහය ලබා දෙනවා අපිට SFS Academy සහ ස්ටඩි වර්ල්ඩ් ලංකා විශ්වවිද්‍යාලය. ඒ වගේම අපි අපගේ තරඟාවලිය ආරම්භයේ සිට අවසානයේ දක්වා ශ්‍රී ලංකා වොලිබෝල් Facebook channel එක ඔස්සේ සජීව ඔබ හමුවට ගෙනීමටත් බලාපොරොත්තු වෙනවා. දැනට අපි තරඟාවලියේ නීති රීති සහ රෙගුලාසි ලබා දීලා තියෙනවා ඒ අදාළ විශ්වවිද්‍යාලවලට. ඉතින් අපි බලමු ඉස්සරහදී කොහොමද අපේ තරඟාවලිය වෙන්නේ කියලා. ඔයාලා හැමෝටම ආරාධනා කරලා සිටිනවා අපි අපේ තරඟාවලිය නරඹන්න ජූලි 26 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණෙමු. ඉතින් අපි බලමු IET Champions Trophy වොලිබෝල් තරඟාවලියේ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අපේම ආදරණීය සහෝදරයන්ගේ වොලිබෝල් කණ්ඩායම් වල පෙර සූදානම කෙසේද කියලා. ඔබ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වරුණ IET Champions Trophy තරඟාවලිය සඳහා අපේ කණ්ඩායම් දෙක මේක හොඳ පුහුණුවක් පැත්තට ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ කණ්ඩායම් දෙක අනිත් කණ්ඩායම් සමග තරඟ හොඳ තරඟයක් ලබා දෙන්න. ඒකට ඔයාලත් ජූලි 26 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණෙන්න අපේ දක්ෂතා නමනවා. ඔබේ දුවේ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ක්‍රීඩා සංගමය IET Champions Trophy වොලිබෝල් තරඟාවලිය සඳහා මේ වන විට සූදානම් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ජූලි මාස 26 වන දින පෙරවරු 8 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්වෙන මේ IET Champions Trophy වොලිබෝල් තරඟාවලිය නරඹන්නට ඔබ සියලුම දෙනාට අපි තමත් ආදරයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.